හල්ලෝ ට්‍රේඩර්ස් ඉතින් කෝමද ඔයාලා අදත් එකතු වෙලා තියෙන මාස්ටර්ත් එක්ක ඉතින් හැමදාම වගේ තමයි ඉතින් ඔයාලට ඉතින් SNR එකක් ගෙනාවේ නැත්තම් මටත් නිකන් හරි අමාරුයි මේ දවස්වල ඉතින් ඒකයි මම ඔයාලට SNR එක අරගෙන එන්න පුණු පුණාර කියන්නේ හැම්ම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා ඉතින් ඒ වගේ තමයි මගෙත් එක්ක ඉන්න සෙට් එකට මම දෙනවා පැලෙන්න SNR එක ඉතින් ගාන මැච් එක ගහන්න ඕනේ රිදෙන්න කොල්ලනේ කෙල්ලත් ඉන්නවා මන් දන්නවා ඉතින් කට්ටිය වීඩියෝ බලන අයට මෙන්න දෙන්න යන්නේ හොඳම එකෙන් අද මේ වීඩියෝ එක නම් මිස් කරගන්න එපා අනිවාර්යෙන් මිස් කරගත්තොත් ඉතින් මිස්ම වෙලා යයි ඉතින් මට කරන්න දෙයක් නැහැ මේ මුනුත් එහෙම පටන් ගැම්මේදී ඔන්න මං කියනවා මේකේ මැදටදී තමයි ආතල්ම දේවල් ටික තියෙන්නේ ඉතින් අනිවාර්යෙන් අකුරන් නෑර අනිවාර්යෙන් බලන්න වෙන්නේ මොකද්ද කියලා බලුවට පස්සේ ඔයාලට පුළුවන් ඉදිරියට කරගෙන යන්න මේක තමයි ඔයාලගේ ෆයිනල් SNR සෙෂන් එක අපි ඉස්සරහට යනකොට ලයිව් සෙට් වෙලා කට්ටියත් එක්කම ලයිව් වෙනවා මේ YouTube එකට. ඉතින් අපි ලයිව් ට්‍රේඩ් කරමු කිසිම කේස් එකක් නැතුව. ඔයාලට පුළුවන් කෙලිම මාත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් තියාගන්න. ඔයාලට පුළුවන් මගේ ගෲප් එකට ඇවිල්ලා මාව කන්ටැක්ට් කරගන්න. මම කමියුනිටි එකක් හදලා තියෙනවා. කමියුනිටි එකේ ලින්ක් එක දාන්න. ඔයාලට පුළුවන් ඒකට ඇවිල්ලා කතා කරලා ට්‍රේඩින් ලයිෆ් එක ගැන ඔයාලගේ නොලෙජ් එක ෂෙයා කරගන්න. ඒ වගේම මම තහනම් කරනවා කිසිම දෙයක් එතන අනවශ්‍ය දේවල් වෙන්න බෑ. මට නම් පේන්න බෑ එහෙම වෙනකොට. හරි ඉතින් අපි වැඩි කතා නැතුව අදත් කරගෙන යන වීඩියෝ එක අද තියෙනවා ඔයාලට ඉන්ගල්පින් පැටර්න් ට්‍රෙන්ඩ් ලයින් ස්ටෝරි ලයින් එහෙනම් සුබ වේවා ජය වේවා වීඩියෝ එකේ පටන් ගමු ඔන්න ඉතින් අරක අවසන් කරා වීඩියෝ එකේ පටන් ගමු කියලා. ඉතින් ඔන්න දැන් පටන් ගන්න යන්නේ රැදිලා ඉන්න ස්කිප් කරොත් එහෙම මන් නම් දන්නේ නැහැ ස්කිප් කරලා වීඩියෝ එක බලන්න ගියොත් එහෙම ඉතින් දෙයියන්ගෙම පිහිටයි ට්‍රේඩින් වලට හරි දෙයක් බලනකොට ස්කිප් කරන්න දන්න එපා. මේ වගේ දෙයක් යනකොට අනිවාර්යෙන් කියන වචනයක් පවා ඔළුවට දාගන්න. මොකද අනවශ්‍ය දේවල් කියවන්න යන්නේ නැහැ. අදාළ දේ පමණයි කියවන්නේ. හරි. අපි යම් මුලින්ම ඉන්ගල්පින් පැටර්න් පැත්තට ඉන්ගල්පින් පැටර්න් ගත්තම මම මේක පොඩක් කොපි පේස්ට් එකක් කරගන්න නැත්නම් ඉතින් දන්නවනේ ඉතින් මේවා ටයිප් කරන්න ගියාම හරි කතන්දරනේ අප්පා. හරි මම ඔන්න ගන්නවා මෙතන පේස්ට් කරලා හරි ඉන්ගල්පින් පැටර්න් ගත්තම ඔයාලා දන්නවා බුලිස් බෙයාරිස් තියනවා කියලා පැටර්න්. හරි. එතකොට සරලවම ගත්තම ඉන්ගල්පින් එකක් කියන්නේ මේ මොකද්ද මේ? හරි. හිතන්න එපා ඒවා නිකන් අර දැන් නැද්ද ඉතින් පොඩ්ඩක් එහෙම මෙහෙන් ඩාන් වෙනවා ඩූම් වෙනවා ඉතින්. හරි. මෙන්න මේ විදිහට කැඩල්ලයක් හැදෙනවා. ඒක පොඩ්ඩක් අපි රෙඩ් එකක් කරමු. අග රෙඩ් කරලා දාමු. උයි ඉතින් මේක. ඔන්න රෙඩ් කැල්ලයක් හැදෙනවා. මෙන්න මේ වික් එකකුත් ගහනවා. ඒකත් රෙඩ් කරමු. හරි. ඔන්න ඔය විදිහට හැදෙනවා බෙයාරිස් කැරල් එකක්. හරි. ඔන්න ඊට පස්සේ මෙතනින් හැදෙනවා මෙන්න මේ වගේ හොද්ද බුලිස් කැරල් එකක්. හරි. ඒක නිල්ද කොළ. හරි. ඔන්න හැදුනා හොද්ද බෙයාරිස් කැල්ල එකක්. සරලවම කිව්වොත් මෙන්න මේකට තමයි පුතාලා ඉන්ගල්පින් පැටර්න් එකක් කියන්නේ. හරි. මෙන්න මේ වගේ එකක් හැදුනම් මාකට් එකේ ඒ කියන්නේ මෙන්න මෙහෙම මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට එනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඇවිල්ලා එක පොයින්ට් එකකදී හැදෙනවා මෙන්න මේ ඉන්ගල්පින් පැටර්න් එකක්. සෝරි. මෙන්න මේ වගේ ඉන්ගල්පින් පැටර්න් එකක් හැදුනම ඊළඟ කන්ඩිෂන් එක තමයි මාකට් එක බුලිස් වෙන්න ගන්නවා. හරි. මේ වගේ එකක් හැදුනම ඊළඟට මාකට් එක බුලිස් වෙන්න ගන්නවා. සරලවම කිව්වොත්. ඉතින් ඊළඟට තියෙනවා මේකෙම අනිත් පැත්ත. හරි මතක තියාගන්න මේක හැදුනම මාකට් එකක් අප් ට්‍රෙන්ඩ් එකට හැරෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හැදෙනවා පොඩි ග්‍රීන් කැල් එකක්. ඒකත් වික් එකක් ගහනවා මෙහෙම පල්ලෙහාට. ඊට පස්සේ හොද්ද මෙන්න මේ වගේ හොද බෙයාරිස් කැල් එකක් පල්ලෙහාට පෝම් වෙනවා. හරි මේක කතන්දර තියෙන ඉතින් පාඩම අවුල් කරන්න ගියාම තමයි හරිම අමාරු. හරි. ඉතින් පොඩි පොඩි දන්නේ නැද්ද ඉතින් කියවනවනේ ඉතින්. හරි. ඔන්න ඔය එකක් හැදුනම මාකට් එක ඊළඟ කන්ඩිෂන් එක මාකට් එක මෙහෙම පල්ලෙහා ඉඳන් එනවා. මෙහෙම පල්ලෙහා ඉඳන් එනවා. එක රේන්ජ් එකකදී මේ වගේ පැටර්න් එකක් හැදුනේ ගමන් මාකට් එක පල්ලෙහාට ඩවුන් වෙනවා. හරි. පොඩි සිද්ධියක් මේක බේසික් නොලෙජ් එකක් දුන්නේ ඉතින් හිතන්න එපා. මෙන්න මේ වගේ පල්ලෙහාට ඩවුන් වෙනවා. ඔන්න සරලවම ඉන්ගල්පින් එක. මම මෙන්න මේ ඉන්ගල්පින් එක මෙතන මේම එක්ස්ප්ලেইন කරන්න හේතුව ඊළඟට යන්න තියෙනවා අපිට ට්‍රෙන්ඩ් ලයින් පැත්තට.
හරි ට්‍රෙන්ඩ් ලයින් පැත්තදී ඔයාලට සරලවම කියන්න තියෙන ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ මේකේ මාරම සෙටප් එකක් තියෙන දෙයක්. හරි ඔලුවට දාගන්න ඒ හින්දා හරි අපි නිකන් ගිහලා බලමු ඉන්ගල්පින් පැටර්න් එකකදී මාකට් එක මොකද කරලා තියෙන්නේ කියලා. අපි නිකන් යන් ලයින් එකකට නෑ මේ තියෙන්නේ මෙන්න මේ වගේ තැනක් ගත්තම් මේ හොද්ද සපෝට් සෝන් එකක්. හරි මේක හොද්ද සපෝට් සෝන් එකක්. ඉතින් ඒ සපෝට් සෝන් එකේදී මාකට් එක ඇවිල්ලා තියෙනවා ඒ සෝන් එක මෙතන පල්ලෙහාට ආවනම් හොද්ද සපෝට් සෝන් එකක් විදිහට ගන්න පුළුවන්. සපෝට් නේ සෝරි රෙසිස්ටන්ට් ලයින් එකක් විදිහට ගන්න පුළුවන්. හරි මම මේ උඩ ගැන හිතුවේ. එතකොට රෙසිස්ටන්ට් ලයින් එක බ්‍රේක් කරලා ගිහිල්ලා මෙන්න පේනවා ඇති හොද්දට ඉන්ගල්පින් පැටර්න් එකක් ක්‍රියේට් කරලා තියෙනවා මෙන්න මෙතන රිජෙක්ට් කරාට පස්සේ. හරි එතකොට මෙන්න මෙතනදී පේනවා ඇති මෙන්න මේ කැල් දෙක රිජෙක්ට් කරලා තියෙනවා මාකට් එක ඊළඟට අප් ට්‍රෙන්ඩ් එකට කන්ටිනියු කරලා තියෙනවා. හරි ඊළඟ කන්ඩිෂන් එක මෙන්න මෙතනදී රිජෙක්ට් කරලා තියෙනවා මාකට් එක මෙන්න මෙතනදී හොද ඉන්ගල්පින් පැටර්න් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. පේනවා ඇති මාකට් එක පම්ප් වෙලා තියෙනවා. එහෙම තමයි ඒ ලෙවල් වලදී තමයි බලන්නේ. හරිද? හිතෙන හිතන මාකට් එක හැදෙන හැම පැත්තෙම බලන්නේ. හරි මේ මෙතනත් මාකට් එකේ ඉන්ගල්පින් එකක් හදලා තියෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකට හරවලා තියෙනවා. හරි හොඳට මතක තියාගන්න මාකට් එක රිවර්සල් පොයින්ට් කී ලෙවල් වලදී තමයි ඔක යන්නේ ගොඩක්ම බලන්නේ. ඔක ඔලුවට දාගත්තම ඇති. හරි. ඊළඟට සරලවම ගන්න තියෙන්නේ අපිට ට්‍රෙන්ඩ් ලයින්. ට්‍රෙන්ඩ් ලයින් කිව්වම ඉතින් ඉතින් අලුතෙන් ගන්නන්න දෙයක් නැහැ. පොඩි එකාගේ දම්ම දන්නවා ට්‍රෙන්ඩ් ලයින් එකක් කියන්නේ මොකක්ද කියලා. පෙර පාසල් යන කොල්ලෙක්ගෙන් ඇහුවනම් කියයි ඉතින් අයියා මෙන්න මේක නේද ට්‍රෙන්ඩ් ලයින් එකක් කියලා. සරලයි ඉතින්. හරි සරලව ගත්තා ඉතින් දන්නවා ඉතින් මං ඉතින් කියලා දෙන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම එකක් එනවා. මෙන්න මෙහෙම ඇන්දම ඔන්න ඕක ට්‍රෙන්ඩ් ලයින් එකක් විදිහට තමයි අපි මාකට් එකේ මාක් කරගන්නේ. ඕක උඩ try අරයි දෙපැත්තටම පොදු ඉතින් මං ඒකින්ද ලොකුට ඒක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. හරි. පළවෙනි දැන් අපි normal trend line ඕක අපි normal හරි සරලවම ගත්තොත් ඔන්න ඕක normal. හැබැයි අපිට තියෙනවා SNR වලදී SNR trend line තුනක්. හරි SNR trend line තුනක් තියෙනවා. හරි පළවෙනි එක ගත්තම මෙතන ඉඳන් මෙහෙම trend line එකක් ගහනවා. එකයි මෙතන එකයි උඩට එනවා මෙතන දෙකයි ඔන්න උඩට යනවා. චුට්ටක් වැඩි වගේ උඩටම ගියා. පල්ලයට ගමු. චුට්ටක් පොඩි කරගමු. එතකොට පොඩ්ඩක් ලස්සනට අදින්න පුළුවන් මට. හරි. ඔන්න ඔහම ට්‍රෙන්ඩ් ලයින් එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ අපි බලනවා මෙන්න මෙතන තියෙනවද කියලා මොනවද තියෙනවද බලන්න ඕනේ. ඉන්ගල්පින් පැටර්න් එකක්. මම මේක කැටක් දාන්නේ නැහැ. මම මෙතන මෙහෙම ඉන්ගල්පින් දෙකක් තියෙනවා වගේ මම මේකෙදි පෙන්නන්නම්. මේක වැඩේ නැහැ. සෙට් වෙන්නේ නැහැ. බොක්ස් එකක් ගන්න ඔන්න ඔහම මෙතන එකයි මෙන්න මෙතන එකයි ඔහම ඉන්ගල්පින් පැටර්න් එකක් තියෙනවද කියලා බලනවා සරලවම. හරි. ඊට පස්සේ පළවෙනි එක එහෙම හැදිලා තියෙනවද කියලා බලලා මෙන්න මෙතනත් බලනවා ඉන්ගල්පින් එකක් හැදිලාද තියෙන්නේ කියලා. හරි. මෙන්න මෙතන හැදිලාද තියෙන්නේ කියලා බලනවා. ඔන්න ඔහම ඉන්ගල්පින් එකක් හැදිලා තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. හරි මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකේදී. ඊට පස්සේ බලනවා මෙන්න මේක බ්‍රේක් වෙලාද කියලා. ඒ ඉන්ගල්පින් එකට අදාළ හයි එක බ්‍රේක් වෙලාද කියලා බලනවා. හරි. ඊට පස්සේ අපි දන්නවා මේක ඩිරෙක්ට් හොද බුලිස් මාකට් එකක් තියෙන්නේ මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ. ඊළඟ මාකට් එක මොකද කරන්නේ මෙන්න මේ පල්ලෑ තියෙන හොද SNR ලෙවල් එකකදී මාකට් එක කන්ටිනියු අප් ට්‍රෙන්ඩ් එකට හරවනවා. එතකොට අපි ගන්න මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකට කිට්ටුවෙන් තියෙන හොද SNR ප්‍රෙස් ලෙවල් එකක්. ප්‍රෙස් ලෙවල් එකට පික් කරලා මාකට් එක ලස්සනට යනවා. පොයින්ට් දෙකක්වත් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි. එතකොට SNR ලෙවල් වලින් තමයි එන්ට්‍රීස් ගන්නෙ. ඕක ඩවුන් ට්‍රෙන්ඩ් එකටත් ওই විදියමයි. මම ඕක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. ඩවුන් ට්‍රෙන්ඩ් එකටත් ගද්දි මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එනවා. ඉන්ගල්පින් දෙකක් ඇදලා තියෙනවා. SNR ලෙවල් එකක් තියෙනවා. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක කියලින් අපිට ඩිරෙක්ට් එන්ට්‍රිය ගන්න පුළුවන්. හරි. ඔය එක ට්‍රෙන්ඩ් ලයින් වර්ගයක්. ඊට පස්සේ දැන් ඔය ට්‍රෙන්ඩ් ලයින් එක තිබ්බට සමහරක් වෙලාවට ඕක බ්‍රේක් වෙන්න පුළුවන්. හරි. මෙහෙම ඉන්ගල්පින් දෙකක් හැදිලා මාකට් එක මෙන්න මෙතනදී හොද්ද කැරල් එකකින් බ්‍රේක් අවුට් කරොත් හරි මෙන්න මෙතනදී මෙන්න මේ ලෝ එක ගලවගෙන පල්ලෙහාට බ්‍රේක් කරොත් හරිද ඊළඟ කන්ඩිෂන් එක තමයි මාකට් එක තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්න. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එක යනකොට මෙන්න මේම
ඊළඟට අපිට සෙකන්ඩ් එන්ට්‍රියක් මෙන්න මෙතනින් ප්ලේස් කරගන්න පුළුවන්. මෙතනදී අපි එකවරක් එන්ට්‍රියක් ගත්තා ලොස් වුණා. සෙකන්ඩ් එන්ට්‍රිය අපිට මෙතනදී ගන්න පුළුවන්. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකට කිට්ටුවෙන් වැඩි ගියා. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකට කිට්ටුවෙන් තියෙන හොඳ ප්‍රයිස් ලෙවල් එකක් අපිට මාක් කරලා ෂෝට් ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න පුළුවන්. sorry. හරි මේක හොඳ ඇකියුරසි එකක් තියෙන එන්ට්‍රි සෙටප් එකක් මේක. හරි ඔළුවේ දාගන්න මේක හොඳම සෙටප් එකක්. මාරම ඇකියුරේට්. ඕකේ අනිත් පැත්තට තියෙන්නේත් ওই විදියමයි. හරි ඩවුන් ට්‍රෙන්ඩ් එකක් එන එකකදී මාකට් එක බ්‍රේක් කරොත් ඒ හොඳ කැල්ල එක කියන්නේ මේක හොඳ බුලිස් කැල්ල එකකින් බ්‍රේක් වෙන්න ඕනේ අප් එක නම් ඩවුන් එක නම් හොඳ බෙයාරිස් කැල්ල එකකින් බ්‍රේක් වෙලා තියෙන්න ඕනේ. එතකොට මෙතනදී බ්‍රේක් අවුට් බලන්න රිජෙක්ෂන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒ ටික බැලුවම ඔයාලට අඳුන ගන්න පුළුවන් මාකට් එකේ. හරි මෙතනදී ඔන්න ඔය කතාව තමයි තියෙන්නේ. මෙතනද මේ දෙවනි ට්‍රෙන්ඩ් ලයින් එන්ට්‍රි සෙටප් එක. හරි ඊළඟට තියෙනවා මාර ලස්සන එකක්. ඒක බලන්නේ මෙන්න මේ වගේ තියෙනවා අපිට මෙන්න මේ වගේ කැල්ල එකක් තියෙනවා. කපින් කරමු. ඊපස්සේ මෙන්න මෙතනින් තව එකක් අදගමු. බලන්න. හරි මෙන්න මෙතන තියෙනවා රෙඩ් කැල් එකකුයි මොකක් හරි කැල් දෙකයිනේ තියෙන්නේ. ඉතින් මොකක් හරි නෙවෙයි කැල් දෙකක් තියෙනවා. හරි ඔන්න ඔතනදී අපිට තියෙනවා මෙන්න මෙතන හොඳ B ෆෝමේෂන් එකක්. හරි මෙන්න මෙතන අපිට හොඳ B ෆෝමේෂන් එකක් තියෙනවා. මාකට් එක අපිට මේක හයර් ටයිම් ෆ්‍රේම් බලන්නේ. හරි එක්ක මේක එක්සැම්පල් එකක් විදිහට අපි ගමු මේක 4 hour කියලා. මේක 4 hour නම් අපිට ඊළඟ කන්ඩිෂන් එක තමයි මාකට් එක මේම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට එන ලයින් එක මෙතෙන්ට එන ලයින් එකේදී හොඳ ට්‍රෙන්ඩ් ලයින් එකක් දිගේද එන්නේ කියලා බලන්න. කියන්නේ මෙන්න මේ විදියට. හරි මෙන්න මෙතන පොඩ්ඩක් දිග වුණා ඒක හිතන්න එපා. හරි මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් දිගේද එන්නේ කියලා බලන්න පුළුවන්. හරි එහෙම එනවා නම් අපිට පුළුවන් මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක යාවෙන තැන කියන්නේ සෙට් වෙන තැනදී අපිට අදාළ ලෝ ටයිම් ෆ්‍රේම් එක කියන්නේ මේක එතකොට අපි බලන්නේ 1 hour වගේ. 1 hour වගේ බලලා මෙන්න මෙතනදී අපිට ලෝන් එන්ට්‍රි එකට යන්න පුළුවන්. මේක රිජෙක්ට් මෙතනට වදිනකොටම ඒක මාර ඒකත් ඇකියුරේට් එකක්. මේකට වදිද්දි මේක දන්නවා අපි මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙන්නේ කියලා අපිට හොඳ එන්ට්‍රියක් කැච් කරගන්න පුළුවන්. ඔන්න ඔතනදී හරි එතකොට අපි බලමු අන්න එහෙම මොනවා හරි මාකට් එකේ තියෙනවද කියලා. හරි එක්ස්ප්ලেইন කරා වගේ නෙවෙයි පෙන්නන්නත් වෙන්නේ නේද? නැත්තම් ඉතින් ගතියක් නැහැ නේ ඒකේ. තන පෙන්නන්න හරි මෙන්න තියෙනවා භාණ්ඩයක් ඉන්දර වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මේ. හරි මම මේක මෙහි ඉඳන් ගන්නත් පුළුවන්. එතන ඉඳන් ගන්නම් ඒක ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට ගන්නම්. ඔහොම තිබ්බම ට්‍රෙන්ඩ් ලයින් එකක් පේනවනේ. හරි මෙතනින් පටන් ගත්තා ඩවුන් වුණා. මෙතන ඉන්ගල් පින් එකක් හැදුවා. මෙතන ඉන්ගල් පින් එකක් හැදුවා. මාකට් එක මෙතනින් බ්‍රේක් කරා. හරි බ්‍රේක් අවුට් එකක් දුන්නා උඩට. ඊට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න මෙතන තියෙන එතෙන්ට වැඩිය උඩ ලෙවල් එකකින් තමයි අරන් තියෙන්නේ. කියන්නේ මෙන්න මේ ලෙවල් එකේ SN අරගෙන තමයි මාකට් එක අරන් තියෙන්නේ. කියන්නේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක කැච් වෙන තැනින් මේ හොඳ එන්ට්‍රියක් කිසිම කේස් එකක් නැහැ මේ. හොඳ එන්ට්‍රියක් ගන්න තිබ්බා. මෙන්න මේ ગેප් එකට අඩිය යටින් තියෙනවා. මොකද SNR එකට මේ ලෙවල් එක බ්‍රේක් වෙන්නේ නැහැ ওই ලෙවල් එකෙන්. එතකොට ඇල්ලුවා නම් හොඳ එන්ට්‍රියක් එතන. ඔන්න පළවෙනි සෙටප් එක මම පෙන්නුවා. ඊට පස්සේ ගත්තම අපි යම් දෙවෙනි එකට අපි දෙවෙනි එක තියෙනවා break and retracement entry එකක්. අපි බලමු එහෙම එකක් තියෙනවද කියලා. හරි මෙන්න තියෙනවා ලස්සන එකක්. මේක ලයින් chart දාගමු. පොඩ්ඩක් ගන්න පුළුවන්. ලයින් chart දෙමු. ලයින් chart දාලා ගන්නත් පුළුවන්. ඔහම දාලා ගන්නත් පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. හරි. එතකොට මේකට වික් වලට ගන්නත් පුළුවන්. මෙහෙම normal ගන්න පුළුවන්. පොඩ්ඩක් ඒක බලද්දි ගන්න ඕනේ. මම මේ පෙන්නන්න ගන්න ඉඳලා තියෙන්නේ මෙතන. හරි. එතකොට පේනවා ඇති
මේ ට්‍රෙන්ඩ් ලයින් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආවා. මෙතන හොඳ බුලිස් කැල්ලකින් බ්‍රේක් කරා. මෙතන රිට්‍රේස්මන්ට් එකක් දීලා තියෙනවා. මෙතනින්ම දීලා තියෙන රිට්‍රේස්මන්ට් එක. හරි. එතකොට රිට්‍රේස්මන්ට් එක මෙතනින් දුන්නට අපිට ගන්න බෑ. මොකද මෙතනින් මේක බ්‍රේක් කරලා නැති හින්දා. හරි. දැන් තමයි බ්‍රේක් වෙලා තියෙන්නේ මාකට් එකේ. එතකොට මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට ගියා. මෙන්න මෙතන තියෙනවා හරි ලස්සන ට්‍රෙන්ඩ් ලයින් එකට වදින තැනක්. මම ගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් එකත් එක්ක යාවෙන තැනක්. එතකොට අපිට මෙන්න මෙතනදී හොඳ ඇකියුරසි එන්ට්‍රි එකක් ගන්න තිබ්බා. කිසිම කේස් එකක් නැතුව. හරි. එතකොට ගත්තම අපිට SL එක යන්න පුළුවන් මෙතෙන්ද විතර. SL එක තිබ්බනම් එහෙම මෙතනින් තිබ්බත් අම්මට සිරි. තාමත් අල්ලගෙන. තාමත් ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න තිබ්බා. තාමත් හොඳ බුලිස් එකක් තියෙන මේ 1.17යි. හරි. සරලවම ගත්තම. හරි. එතකොට 1.17ක් තියෙනවා මෙතනදී. ඒකත් ගන්න පුළුවන්. අපි යන් තව පොඩ්ඩක් ස්පීඩ් වැඩිද දන්නේ නැහැ මම මේ අද කරගෙන යනවා. හරි. ඊට පස්සේ අර මං අන්තිමේට කියප එක තමයි පොඩ්ඩක් හොයන්න අමාරු. අපි ඩේලි ඉන්නේ දැන්. හරි ඩේලි ඉන්නවා. අපි ගමු ඩේලි එකේ මෙන්න මෙතන එක. මෙතන තියෙනවා. මෙතන B formation එකක් තියෙනවා. සරලයි සුන්දරයි. හරි. අපි යනවා 4 එකට. 4 ගියා වගේනේ පෙන්වන්නේ නැත්නම්. හරි. 4 එකට ගියාට පස්සේ එම ට්‍රෙන්ඩ් ලයින් එකක් අමාරු හොයාගන්න. මෙන්න මෙතන තියෙන පොඩි ට්‍රෙන්ඩ් ලයින් එකක්. ඒක චෙල් ලොකුවට වැඩ කරලා නැහැ. ඉතින් ඒක මෙතන හැබැයි වැඩ කරලා නැතුවත් නෙමෙයි මේ පේනවා. ඉතින් මෙතනත් ඉන්ගල් පින් එකක්. මෙතනත් ඉන්ගල් පින් එකක් තියෙනවා. ඊළඟට ඔයාලට මේක රිජෙක්ට් කරලා තියෙනවා මෙතනින්. මෙන්න මෙතන තියෙන ලෙවල් එකෙන් හොඳ එන්ට්‍රි එකක් ගහන්න පුළුවන්. මෙන්න මෙතෙන්ද SL එක තියලා. හරි. මේකට යටින් SL එක තියලා ගහන්න පුළුවන්. මොකද මේක බ්‍රේක් රිජෙක්ට් කරලා තියෙන හින්දා මේ ලෙවල් එක. ඒ ගත්තත් තාමත් ලෝන් ට්‍රේඩ් එකේ ඉන්න පුළුවන් මේ. හරි. තාමත් ලෝන් ට්‍රේඩ් එකේ ඉන්න පුළුවන් කිසිම කේස් එකක් නැතු. හරි. චූටි කමර්ෂල් ඇඩ් එකක් තියෙනවා හිතන්න එපා. ඔයාලට මම පොඩ්ඩක් දෙයක් පෙන්නන්නම්. හරි. ඔයාලට මගේ තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කෝස් එකක් යනවා මේ දවස්වල කරන්න ඉතින් ඉන්නවා ජනවාරි 23 වෙනිදාට. ඉතින් ඒක ඉන්ට්‍රොඩක්ෂන් future trading views tools, what is trend, candlestick formation, support and resistance, partner risk management indicators, psychology, Malaysian SNR, smart money concept SMP. එතකොට මේක ගත්තම මම මෙතන මේන් එක විතරයි දාලා තියෙන්නේ. එතකොට අතුලේ තියෙන details තව වැඩි. future trading ගත්තම මොකද අතුලේ තියෙනවා තව දේවල්. එතකොට support and resistance ගත්තම ගොඩක් දේවල් තියෙනවා. candlestick ගත්තම තව දේවල් තියෙනවා. what is trend කිව්වම තව දේවල් තියෙනවා. Malaysian SNR ගත්තම deeply තව දේවල් තියෙනවා. SMC ගත්තා deeply ගොඩක් දේවල් තියෙනවා. හරි indicators වලත් එහෙමයි. indicators වලත් අලුතෙන් ගොඩක් දේවල් add කරලා හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මාව කතා කරලා මට මේ WhatsApp number එකට message එකක් දාලා මේ සම්බන්ධව details ගන්න මම ඔයාලට යන schedule එක දෙන්නම්. මේකෙදි හරි commercial ad එක ඉවරයි. ජය වේවා. හරි. ඉතින් ඊට පස්සේ ගත්තම අපි යනවා දැන් තමයි හොදම එක යන්නේ. මේකෙදි store line තමයි අපි යන්නේ මේකෙදි. මෙන්න මේ ස්ටෝර් ලයින් ඔයා දන්නේ නැත්නම් ඇත්තටම ට්‍රේඩ් කරන්න එපා SNR වලින්. සරලයි. ස්ටෝර් ලයින් දන්නේ නැත්නම් ට්‍රේඩ් කරන්න එපා. හරි ඔන්න මං කිව්වා ස්ටෝර් ලයින් දන්නේ නැත්නම් ට්‍රේඩ් කරන්න එපා මා පුතේ. ට්‍රේඩ් කරන්න එපා. හරි. එච්චරයි කියන්න තියෙන්නේ. හරි මම මේ ටික හයිඩ් කරන්නම් දැන්. මෙතන ඉඳන් ගත්තම මෙතෙන්ද. හරි. ස්ටෝර් ලයින් ඔන්නෝමයි හැදෙන්නේ. හරි ස්ටෝර් ලයින් කියන්නේ SNR වලට කියන තව නමක්. ඒ කියන්නේ SNR levels වලට කියන තව නමක් ස්ටෝරි ලයින් කියන්නේ. හරි. අපි බලමු දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉඳන් ස්ටෝර් ලයින් තියෙන්නේ මොනවද කියලා. SNR levels මොනවද තියෙන්නේ කියලා බලාගමුකෝ. මෙන්න මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. හැදිලා. හරි. එතකොට මේකේ පළවෙනි අපිට කන්ඩිෂන් දෙකක් මේකේ සම්පූර්ණ කරන්න ඕනේ මාකට් එකේ SNR මේ ස්ටෝර් ලයින් එකක් වෙන්න නම්. හරි පළවෙනි එක වෙන්න ඕනේ SNR level එකකට රිජෙක්ෂන් එකක් දීලා තියෙන්න ඕනේ. කියන්නේ SNR level එකකින් මෙන්න මේ විදිහට රිජෙක්ට් කරලා තියෙන්න ඕනේ වික් එකකින් හරි. හරි අන්න එතකොට අපිට ස්ටෝර් ලයින් එකක් විදිහට ගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන එකක් ඔක්කොම ප්‍රෙස් level. හරි තවමත් මේක ස්ටෝර් ලයින් එකක් විදිහට අපිට යූස් කරන්න බෑ. හැබැයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ગેප් එක මේ. මෙන්න මේ ગેප් එක රිජෙක්ට් කරලා තියෙනවා.
ඔන්න එතකොට මේක ගැප් එකක් නේ අපි මේක ගැප් එකක් විදිහට අපි නම් කරගන්න ඒ ගැප් එකක් නම් කරගෙන මෙන්න මෙතන කැල් එකට කියන්නේ මෙන්න මේකෙන් රිජෙක්ට් මෙන්න මෙතනින් රිජෙක්ට් කරලා දෙන්නේ පේනවා ඇති මෙන්න මෙතනින් තමයි රිජෙක්ෂන් එක දීලා තියෙන්නේ හරි මෙන්න මේ කැල් එකට අදාළව මෙන්න මේ කැල් කො ඉර නෑනේ පේන්නේ මෙන්න මේ කැල් එකට අදාළව හරි ඔයාලට පුළුවන් මේක මේකෙම බලන්න හරිද නැත්නම් මේ කැල් එකට පිටිපස්සෙන් තේරෙනවද කියන එක මෙන්න මේ කැල් එකට පිටිපස්සෙන් තමයි අපි බ්‍රේක් අවුට් එකක් බලන්න ඕනේ. කියන්නේ බ්‍රේක් අවුට් එකක් කියන්නේ මෙන්න මේ කැල් එක බ්‍රේක් කරලා තියෙනවද කියලා දැනගන්න ඕනේ. හරි. එතකොට අපි ගත්තම මේකෙදි ගත්තම දැන් මේ කැල් එක අපි ඉන්නේ මන්ත් එකේ. අපිට පුළුවන් වීක්ලි වගේ ගිහිල්ලා ළඟම බ්‍රේක් අවුට් එකක් බලන්න. හරි මම මෙන්න මෙතනින් ඉරක් ගහගෙන තියෙනවා. එතකොට මට පුළුවන් මෙන්න මෙතනදී බ්‍රේක් අවුට් එක බලන්න. හරි එතකොට මෙතනදී වික් කරලා තියෙන්නේ මෙන්න මේ කැල් එක. එතකොට මෙන්න මෙතන හයි එකෙන් මාකට් එක බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා. ඔන්න එතකොට අපිට පුළුවන් ගන්න මන්ත් එකට ආය යනවා. හරි මන්ත් එකට ගියා. මන්ත් එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක ගැප් එක අයින් කරලා 1 month එකේ බුලිස් ස්ටෝර් ලයින් එකක් විදිහට තියාගන්න. ඒ කියන්නේ මාකට් එක දැන් බුලිස් තියෙන්නේ. හරි. පේන ඇති ඒ ස්ටෝර් ලයින් එක ක්‍රියේට් කරලා තවත් මාකට් එක බුලිස්. ඒ ඔය අනවතරතුරේ ඔයාට පුළුවන් ආයෙත් බලන්න ස්ටෝර් ලයින් එකක් බලනවා නම් එහෙම බලන්න පුළුවන්. නැත්නම් ඔය යන ට්‍රෙන්ඩ් එකේ අපිට ඩිරෙක්ෂන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරි. දැන්ට මම month එකේ බැලුවා. මම මෙතන හිටියේ. හරි මෙතනින් මාකට් එක ගියා. ඊට අපි යනවා පොඩ්ඩක් වීක්ලි. මේව වීක්ලි මාරුනොත් එකම ටයිම් ෆ්‍රේම් එකෙන් බැලුවොත් يعني මම දැන් මන්ත් ඒවාට එතකොට ඔයාලට පුළුවන් ලෝ ටයිම් ෆ්‍රේම් වලින් ලෝ ටයිම් කියන්නේ ෆෝවා වලින් පල්ලෑ වගේ ස්ටෝර් ලයින් බලන්න පුළුවන් කිසිම ඉෂුව එකක් නැහැ. හරි. ඒක වැඩි හිතන්නවා මම මේ දැන් මන්ත් එකේ ඉඳන් පෙන්නන්නේ. එතකොට අපි ටයිම් ෆ්‍රේම් දෙකකට ගියොත් සරලවම ටයිම් ෆ්‍රේම් දෙකකට ගියොත් අපිට මේක නෝමල් ස්ටෝර් ලයින් එකක් වෙනවා. හරි. පළවෙනි එක ටයිම් ෆ්‍රේම් එකකින් ස්ටෝර් ලයින් එකක් ගත්තොත් අපිට ඒක කන්ෆර්ම් ස්ටෝර් ලයින් එකක්. ටයිම් ෆ්‍රේම් දෙකක් ඇඩ්ජස්ට් කරොත් මේක නෝමල් ස්ටෝර් ලයින් එකක්. හරි ඊට පස්සේ අපිට පුළුවන් තව පොඩ්ඩක් මේක දැන් තියෙනවා මෙතනින් එහාට වෙන දේවල් ටික බලන් ඉන්න. හරි මෙන්න මෙතන ගැප් එකක් පිල් කරලා තියෙනවා මේ. ගැප් එකක් පිල් කරලා තියෙනවා මෙන්න මේ කැල් එකෙන් රිජෙක්ට් කරලා තියෙන්නේ. එතකොට අපි බලමු නිකන් ඒකත් නිකන් ස්ටෝර් ලයින් එකක් ක්‍රියේට් කරලාද කියලා. එතන තියෙනවා. එතකොට මෙන්න මේ කැල් එකෙන් රිජෙක්ට් කරලා තියෙන්නේ. මං ඉන්නේ වීක්ලි දැන් ඩේලි එකට යන්. හරි මෙන්න මෙතන මෙන්න මෙතන අපිට පුළුවන් මේක බ්‍රේක් අවුට් එක ලයින් chart එක යූස් කරලා බලන්න කිසිම ඉෂුව එකක් නැහැ ඒකෙදී. මෙන්න මෙතනදී බ්‍රේක් කරලා තියෙනවා මාකට් එක. කියන්නේ මෙන්න මේකට පිටිපස්සෙන් තියෙන්නේ මේක බ්‍රේක් කරලා තියෙනවා. අපිට පුළුවන් වීක්ලි යන්න ආයෙත් වීක්ලි ගිහිල්ලා මෙන්න මේක නැවතත් බුලිස් ස්ටෝර් ලයින් එකක් විදියට ක්‍රියේට් කරගන්න. හරි. එතකොට අපි ඉන්නවා 1 week වල බුලිස් ස්ටෝර් ලයින් එක. හරි. ඔඩ අපි තාම දැන් පේන ඇති මාකට් එකේ බුලිස් ස්ටෝර් ලයින් ක්‍රියේට් වෙන තරමට මාකට් එක ගිහිල්ලා තියෙන යාම. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ තියෙන ලෙවල් වලින් එන්ට්‍රීස් ගන්න පුළුවන් මාකට් එකේ. දැන් අපි බුලිස් ලයින් දෙකක් බැලුවා. බුලිස් මාකට් එක බුලිස් කියලා අපි හොඳටම දන්නවා. එතකොට ඔයාලට පුළුවන් අඩු ටයිම් ෆ්‍රේම් එකකට ගිහිල්ලා ඒ ස්ටෝර් ලයින් එකට උඩින් තියෙන මේ බුලිස් ස්ටෝර් ලයින් එකට උඩින් තියෙන තැනකින් එන්ට්‍රියක් ගන්න. දැන් මේක ගත්තොත් එහෙම අපිට මෙතන ඉඳන් ගත්තොත් එහෙම මෙන්න මේ ලයින් එකේ මේ 150 ලෙවල් එකේ තියෙන. එතකොට මෙන්න මෙතනින් එන්ට්‍රියක් ගන්න තිබ්බා මෙතන ගන්න බෑ. හරි. මෙතන ගන්න බෑ. මාකට් එක එතන රිජෙක්ට් කරලා නෑ. හැබැයි මාකට් එක බ්‍රේක් කරලා ආයෙ උඩට ගිහිලා තියෙනවා. එතනින් අනික 150ට PDR එක දැම්මට පස්සේ අපිට ගන්න බෑ. ප්‍රීමියම් ඩිස්කවුන්ට් රේන්ජ් එක කියලා තමයි PDR එක කියලා කියන්නේ. ඒකෙදි ගන්න බෑ. එතකොට මෙතන SNR එක අපිට බ්‍රේක් වෙලා යනවා. හරි. ඊට පස්සේ මාකට් එකේ මෙතනත් එන්ට්‍රියක් ගන්න තිබ්බා. ඒකත් මිස් වෙලා තියෙනවා එන්ට්‍රිය. කිසිම ඉෂුව එකක් නැහැ. අපි දන්නවා තාමත් වීක්ලි බුලිස්. අපි ඩේලි එකේ ඉන්නේ දැන්. හරි ඩේලි එකේ ඉන්නේ. අපිට පුළුවන් ඕනනම් ඩේලි එකෙත් ස්ටෝර් ලයින් එක ක්‍රියේට් වෙලාද කියලා බලන්න. කිසිම ඉෂුව එකක් නැහැ. දැන් මෙතනත් ගන්න පුළුවන්.
ඉෂුව එකක් නෑ මෙතන රිජෙක්ෂන් එකක් දීලා තියෙන්නේ මේ මාකට් එක අර කැල් එක ගියාට ඒක ඉෂුව එකක් නෑ මේ පොඩ්ඩක් ගිහිල්ලා උඩට ගියාට එතකොට අපිට මේකත් කිසිම ගැල්ලුවක් නැතුව අපිට පුළුවන් මේක ඩේලි බුලිස් ස්ටෝර් ලයින් එකක් විතර හදාගන්න ඕන තවත් මාකට් එක එතකොට මොකද වෙලා තියෙන්නේ තාමත් බුලිස් කෝ ඩේලි බුලිස් මේක තාමත් මාකට් බුලිස් එතකොට ඔන්න අපිට පුළුවන් මාකට් එක බුලිස්ද කියලා බලන්න මෙන්න මේ කැල් එකට පිටිපස්සෙන් මේකෙන් කැල් එකක් උඩට ක්ලෝස් කරලා තියෙනවා නැත්තම් මෙතනින්ම ගන්න පුළුවන් උඩට බ්‍රේක් අවුට් එකක් දීලා මේ ලයින් එකේ හරි ටයිම් ෆ්‍රේම් ඒ කියන්නේ මෙහෙම පේනවා නම් ටයිම් ෆ්‍රේම් මාරු කරන්න ඕනේ නැහැ ඒකෙම ඉඳලා බලාගෙන යන්න පුළුවන් හරි එතකොට මෙතන බ්‍රේක් අවුට් එකක් දීලා තියෙනවා බැලුවොත් එහෙනම් මෙන්න ට්‍රෙන්ඩ් ලයින් එකකුත් තියෙනවා මාකට් එකේ හොඳ ට්‍රෙන්ඩ් ලයින් එකක් හරි මෙතන ඇදලා තියෙනවා මේ මාකට් එකේ මෙතනත් හොඳ ඉන්ගල්පින් පැටර්න් දෙකක් ඒ කියන්නේ කැල් එක වෙනස් වුණාට පැටර්න් එකක් තියෙනවා මේ එකම මාරින් වුණාට තියෙනවා මෙතනත් හැදිලා තියෙනවා එතකොට මේකත් අපිට හොඳ කන්ෆර්මේෂන් එකක් එන්ට්‍රි එකක් ගන්න මේ මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා අපිට පුළුවන් මෙන්න මේ ඉන්ෆෝමේෂන් එකෙන් අල්ලන්න සෝන් එකක් විදිහට ගහගත්තා නම් මෙන්න මේ ગેප් එක අතරේ අපිට එන්ට්‍රි සෝන් එකක් ගන්න පුළුවන් අපිට ඕනනම් PDR එක දාලාත් බලන්න පුළුවන් මොකද තත්ත්වය කියලා හරි කිසිම ඉෂුව එකක් නැහැ 150ට වැඩිය යටින් තියෙන්නේ හරි මෙතන මේ ට්‍රෙන්ඩ් ලයින් එක තමයි රිජෙක්ට් කරලා තියෙන්නේ හරි ට්‍රෙන්ඩ් ලයින් එක රිජෙක්ට් කරලා තියෙන්නේ එතකොට මෙතන අපි නිකන් දාගමු මේක හරි මෙන්න මෙතන තියෙනවා මේ මෙතනින්ම මේ ට්‍රෙන්ඩ් ලයින් එක මේක අරගත්තා නම් අපිට මෙන්න මෙතනදී එන්ට්‍රි එකක් කැච් කරගන්න පුළුවන් SL එක මෙන්න මේකට යටින් හරි ඔය ප්‍රෙස් ලෙවල් එකක් යටින් තියන්න පුළුවන් එතකොට අර බුලිස්සේ මේකට යටින් තියෙන එක තමයි ගොඩක් හොඳ ළඟම තියෙනවා නම් හරි බුලිස් ඩේලි බුලිස් ස්ටෝර් ලයින් එක යටින් තිබ්බා නම් කිසිම ඉෂුව එකක් නැහැ අපිට ඊළඟ එන්ට්‍රිය SL එක මේ ටාගට් එකට යනකම් යන්න පුළුවන් මෙතනදී ටාගට් එකක් නැහැ මොකද අපිට හිස්ට්‍රියක් නැහැ SNR levels බලන්න එතකොට තියෙන විදියට තමයි අල්ලගෙන යන්න පුළුවන් එතකොට ඉතින් මේ යන පම්ප් එකේදී මේ ගාන අර RR එක මේන්ටේන් කරන් ගියා නම් හොඳ රේන්ජ් එක කරේ යන්න පුළුවන් මේ හරි තාමත් බුලිස් මාකට් එක තාමත් බුලිස් අපි ළඟට ගිහලා බලමු ලයිව් එකක් ගාවට ලයිව් එකක් ළඟට ගියත් මාකට් එකේ බලන්න තරම් දෙයක් නැහැ මෙතන 1යි 2යි හරි එතන බලන්න නම් දෙයක් නැහැ හැබැයි ලස්සන ට්‍රෙන්ඩ් ලයින් එකක් නම් තියෙනවා මේ මෙතනින් බ්‍රේක් කරලා තියෙනවා මෙතන ඉන්ගල්පින් පැටර්න් එකක් හදලා තියෙනවා මෙතනත් හදලා තියෙනවා ඉන්ගල්පින් පැටර්න් එකක් මාකට් එක කරකවලා තියෙනවා මෙන්න මෙතන A ෆෝමේෂන් එකක් මේ B ෆෝමේෂන් එකක් තියෙනවා මෙන්න මෙතන ગેප් එකක් තියෙනවා අපිට මෙන්න මේ B ෆෝමේෂන් මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක වදී කියලා හිතන් ඉන්නේ එතකොට අපිට A ලෙවල් එකෙන් තියන් ඉන්න පුළුවන් නැත්තම් මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙතන වදී කියලා හිතනවා නම් මෙතනින් එන්ට්‍රි තියාගන්න පුළුවන් නේ ලස්සන එන්ට්‍රියක් බලන් හිටියනම් හොඳයි ෆොරෙක්ස් පැත්තට ගහනවා නම් SNR එකම හොඳයි ක්‍රිප්ටෝ පැත්තටත් වැඩ නැතුව නෙමෙයි ක්‍රිප්ටෝ පැත්තටත් හොඳයි මාකට් එකේ ඉතින් එක්ස්පීරියන්ස් කරන්න එතකොට මේක ඩීප්ලි තව ඉගෙන ගන්න ඕන නම් ඒ කියන්නේ තවත් ඉගෙන ගන්න ඕන නම් මොකද ඒකට ඉගෙන ගන්නද එහෙම කියන්නේ මං හේතුව ඔයාලා බලන්න වීඩියෝ එකක් විතරයි වීඩියෝ එකේ මම කියන දේවල් විතරයි අහන් ඉන්නේ ඔයාලට මාව ලයිව් සෙට් වෙලා ලයිව් කතා කරගෙන මාත් එක්ක ඔයාලගේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට ගමනක් යන්න ඔයාලට පුළුවන් මාත් එක්ක ජොයින් වෙලා සෙට් වෙලා ගේමක් ගහන්න කැමති නම් ඔයාලට එන්න පුළුවන් මම බල කිරීමක් නැහැ ඉට්ස් ඕකේ කවුලක් නැහැ මොකද මම කොහොමත් මගේ ගමන යන හින්දා කිසිම ඉෂුව එකක් නැහැ හරි එතකොට ගෝල්ඩ් මාකට් එක පම්ප් වෙනවා දැන් පම්පින් කියන්නේ පම්පින්නේ හරි පම්පින් හරි පම්පින් වෙනවා එතකොට හිතන්න එපා පම්ප් වෙනවා මාකට් එක අපිට ස්ටෝර් ලයින් හොඳ SNR levels බැලුවා නම් අපිට මාකට් එකේ හොදට අල්ලන්න තිබ්බා ට්‍රේඩ් ටිකක් හරි ඉතින් අපි ගියා නම් තව ටිකක් මෙහෙට ගියා නම් මෙතන ඉඳන් මේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක් අවුට් මෙතන ඉන්ගල්පින් මෙහි ඉඳන්ම ගත්තා නම් මෙතන ඉන්ගල්පින් යන්නේ නැහැ මේ කැල් එක පොඩි වෙලා එතන ඉඳන් නැත්තම් ඒකත් හොඳ එන්ට්‍රියක් තිබ්බා ඒක ගන්න බෑ නම් අපි නිකන් මේ පැත්තෙන් ගිහලා බලමුනේ මෙතන ඉඳන් ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහලා බලමු එතකොට මෙතනත් නෑ මෙතන තියෙනවා මෙන්න මේ ලගින්ම ඕන නම් ගන්න පුළුවන් මෙතන ඉඳන් මෙන්න මෙතන ඉන්ගල්පින් එකක් ඇදලා තියෙනවා මෙතන ඉන්ගල්පින් එකක් ඇදලා තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එක වෙනස් කරන්න එපා ට්‍රෙන්ඩ් ලයින් එක ගාවත් කෙලින් තියෙන එන්ට්‍රියක් ගන්න කිසිම කේස් එකක් නැහැ හරි
මෙන්න මෙතනින් වුණත් මෙතනින් එන්ට්‍රි එකක් දැම්මත් ඉෂුව එකක් නැහැ. මොකද මාකට් එක බුලිස් වුණාට අපි දන්නේ නැහැනේ ට්‍රෙන්ඩ් ලයින් එක කොතනින් වදීද කියලා. ඒකට මෙහෙන් වැදුනොත් මෙහෙන් ගන්න. SL එක තියන්න හැම වෙලාවම ප්‍රෙස් ලෙවල් එකක් යටින් මේ. මේවා ප්‍රෙස් ලෙවල් ඉඳන් මේ වගේ යටින් යන්නේ. මොකද මාකට් එක මේ පැත්තට රිවර්සල් කරොත් කොහොමත් ඩවුන් යන්නේ. ඒකට මේ ලයිව් මාකට් එකේ තියෙන එන්ට්‍රීස් මේ SNR වලින් ගහනෙමු පෙන්වන්නේ. ගන්න නැතුව නෙවෙයි වැඩ නැතුව නෙවෙයි මාකට් එක හොදනම වැඩ. SNR levels කියන්නේ මාරම accurate මාකට් එකේ. මේ ලයිව් ගියත් එච්චරයි. මේ මාකට් එක මෙතනින් මේ මෙන්න මෙතන B formation AB formation එකක් තියෙනවා. මෙන්න මෙතන gap level එකක් තියෙනවා. හරි මෙතනින් entry එකක් ගහුවා නම් මෙතනින්ම ගමුකෝ. මෙතනින් entry එකක් ගත්තා නම් SL එක මෙතන තවත් අල්ලගෙන ඉන්න පුළුවන් යන මාකට් එකක් තමයි බුලින්නේ. බුලිස් වෙලානේ තියෙන්නේ මාකට් එක මේ. මෙතනත් ඕන මේ බලන්න ස්ටෝල් ලයින් එකක් ක්‍රියේට් කරලා තියෙන්නේ. කොහොමද ස්ටෝල් ලයින් එකක් තියෙන්නේ මෙතන බය වෙන්න දෙයක් නැහැ. ස්ටෝල් ලයින් වලින් ට්‍රේඩ් කරන්න පුළුවන් කිසිම ඉෂයක් නැහැ. ස්ටෝල් ලයින් කියලා ඒක බලන්න විතරක් නෙමෙයි තියෙන්නේ ට්‍රේඩ් කරන්න පුළුවන් ස්ටෝල් ලයින් ඇතුලේ ට්‍රේඩ් ගන්න පුළුවන්. එතකොට මේ බුලිස් තාම මාකට් බුලිස්. තාම බෙයාරිස් කන්ෆර්මේෂන් එකක් දීලා නැහැ කොහෙදවත්. බෙයාරිස් කන්ෆර්මේෂන් එකක් දෙන්න නම් අර විදියට ඇවිල්ලා රිජෙක්ට් කරලා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට හරවන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් බෙයාරිස් මාකට් එකක් ගැන කතා කරන්න. හරි මුලිස් තියෙන තනිකර මාකට් එක තවත් පම්පෙයි මාකට් එක. හරි ඉතින් මේකේ විස්තරයක් කිව්වා අද දවසේ සෑහෙන විස්තරයක් කිව්වා. ඉතින් ඔයාලට පුළුවන් මම ආයෙත් කියනවා මේකෙදි වීඩියෝ හොදයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. තව තේරෙන්නේ නැති දේවල් තියෙනවා නම් අහන්න කමෙන්ට් එකක් හරි දාලා ඉෂුව එකක් නැහැ ඒකෙදි. මට මැසේජ් එකක් දාලා අහනවා නම් එහෙමයි. ගෲප් වලට එනවා නම් එහෙමයි. කතා කරනවා නම් එහෙමයි. ඉට්ස් ඕකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දන්න දේ දෙනවා එළියට. මීට වැඩිය තව ඇඩ්වාන්ස් යන්න පුළුවන් SNR එක. ඉතින් ඒ වගේ ඩීප්ලි ඔයාලට ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් දෙයක් කරගන්න උනන්දුවක් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මාව කන්ටැක්ට් කරගෙන දෙයක් අහගෙන වැඩි විස්තර මීට වැඩි එක්ස්ප්ලেইন කරනවා මම. ඔයාලා ඉස්සරහාම ඉඳගෙන ඔයාලත් එක්ක කතා කරගෙන ඔයාලගේ අඩුපාඩු හදනවා මම ලයිව්. හරි ඉතින් එතකොට ඒකයි කතා කරන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොදයි නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද තව ඉස්සරහට තව අලුත් දේවල් එළියට දෙනවා. ඒ වගේම තමයි වීඩියෝ එක දැන් තව යාළුවන්ට ෂෙයා කරන්න. එයාලට දැනගන්න දෙන්න මේම එකක් තියෙනවා කියලා. මොකද එයාලා සමහර විට අසරණ වෙලා ඉන්න පුළුවන් සමහර ට්‍රේඩින් ලයිෆ් එකේදී. එහෙම ෆීල්ඩ් එකක් තියෙනවා ගොඩක් දුරට. මොකද හැමතැනින්ම ඉගෙන ගන්න ගියාමත් එහෙම අසරණ වෙනවා. ඒකින්ද තේරෙන්නේ නැත්නම් මොකද කට්ටිය ගාවට ගියාට පස්සේ සමහරක් අය ගයිඩ් කරන්නවත් අඩුයි. හරි එතකොට ගයිඩ් කරගෙන මා පර්සනල් ගයිඩ් එකක් දෙනවා මම වුණා නම් මල්ලකට ආවා නම් මම පර්සනල් ගයිඩ් එකක් දෙනවා. ඉතින් ඔයාලට ඒක 100% ෂුවර් කරලා මං ළඟට එනවා නම් කැමති නම් එන්න පුළුවන්. මම බල කිරීමක් නැහැ. ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕන දෙයක් අහන්න කමෙන්ට් එකට මම රිප්ලයි එකක් දෙනවම තමයි. මේ දේවල් ඔළුවේ තියාගන්න. එහෙනම් හැමෝටම සුබම සුබ වේවා. ජයම් ජය වේවා. ට්‍රේල් ලයිෆ් එක සක්සස් වෙන්න කියලා මගේ හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. මේ දේවල් ඔළුවට දාගන්න. නොදන්න දේවල් කරන්න යන්න එපා. අර නොදන්න වලට බනින්න එපා කියලා වගේ. මේ දේවල් කරගන්න එපා. තමන්ගේ ලයිෆ් එක තමන් ගොඩ දාගන්න. ඕන කෙනෙක් ෆලෝ කරගෙන ඕන කෙනෙක් එක්ක යන්න පුළුවන් තමන්ගේ ගමන. හොඳ ලයිෆ් එකක් තියෙන, හොඳ මොටිවේෂන් එකක් තියෙන, හොඳ ගැම්මෙන් ඉන්න ට්‍රේඩර්ස්ලව ෆලෝ කරන්න ඕන කෙනෙක්. හරි. එහෙනම් ජය වේවා, සුබ වේවා. එහෙනම් SNR part 4 ඉවරයි. එහෙනම් අදින් SNR theory concept එක අදින් සමාප්තයි. ජය වේවා හැමෝටම. අපි next video එකේදී හම්බ වෙමු.